ඔබ මේ වීඩියෝ එක බලන්න ආවනම් ඇත්තටම ඔබ දිහා පොඩ්ඩක් බලාගන්න. ඔබේ ශරීරය දිහා ඔබ දිහා පොඩ්ඩක් බලන්න. පුදුම පුණ්‍යවන්තෙක්. පුදුම පුණ්‍යවන්තෙක්. හැබැයි මම මේ කියන දේ හොඳින් අහලා ඉවරලා මේක කරන්න ඕනි. කෙරුවොත් තමයි වැඩේ ජයග්‍රහණය කරන්න පුළුවන්. මං කවදාවත් ඔබලට කියන්නේ වතුර වීදුරු වලට මල් දාලා දෙවියන් ගාවට ගිහිල්ලා මල් පූජා කරලා පළතුරු වට්ටි පූජා කරලා ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් කියලා කියන්නේ. ඊටාම වටිනා ක්‍රමයක් දෙනවා. මේ වටිනා ක්‍රමය ඔබේ හදවත පසාරු කරගෙන යයි. මම හිතන්නේ මං අන්තර්ජාලයේ මේ වගේ වීඩියෝ එකක් දැකලා නැහැ. තමන් පෙර කරපු පුණ්‍ය කර්මවල විපාක අවදි කරලා ගන්න වසර 800 ගානකට විතර පස්සේ තමයි ඔබලාට මේ වටිනා කාරණාව අහන්න හම්බෙන්නේ. හොඳයි අපි එහෙනම් පටන් ගමුකෝ. වැඩි වෙලාවක් ගන්න ඕනේ නැහැ. මං ඉක්මනට කියාගෙන යන්නම්. සමහර කාරණා කියනකොට ඔබ මාව නිර්ණය කරන්න යන්න එපා. මේ පුද්ගලයා මේකමයි කියන්නේ කියලා විනිශ්චය කරන්න යන්න එපා. අහගෙන ඉන්න. මොකද මේ කතාව පැය 5ක 6ක කතාවක්. දිග කතාවක්. ඊටාම කෙටියෙන් මේ විනාඩි කිහිපයකින් කියන්න හදන්නේ. හැම කාරණාවකම වටිනවා. මේ ලෝකයේ තියෙනවා බීජ නියාම කියලා එකක්. බීජ නියාමය. බීජ නියාමයෙන් වෙන්නේ මෙන්න මේක හොඳට අහගන්න. ඊටාම කෙටියෙන් කියන්නේ. දැන් මේ අඹ ගෙඩි තියෙන්නේ. මේ අඹ ටික බලන්න මේ අඹ ගෙඩියට වඩා මේ අඹ ගෙඩිය වෙනස්. මේ අඹ ගෙඩියට වඩා මේ අඹ ගෙඩිය වෙනස්. මේකට වඩා මේක වෙනස්. මේකට වඩා මේක වෙනස්. එතකොට තව අඹ ගෙඩිය මේ ගහේ තියෙනවා. හරිද? තව තියෙනවා. එතකොට දැන් හැබැයි මේ එක අඹ ගෙඩියක් මම කඩලා ඔබට දුන්නොත් එහෙම මේක කඩලා ඔබට දුන්නොත් ඔබ ඒක අඹ ගෙඩියක් බව හඳුනා ගන්නව නේද? මම මේ කියනක හොඳට හිතන්න. මේ ගෙඩි 1 2 3 4 5 6 තව එහා පැත්තේ තියෙනවා 7ක් විතර. මේ එකක් කඩලා ඔබට දුන්නොත් ඔබ මේක අඹ ගෙඩියක් බව හඳුනා ගන්නවනේ. අන්න ඒ ස්වභාවය. දැන් ඔබ මේක peer ගෙඩියක් කියලා කියන්නේ නැහනේ. මේක මේ දොඩම් ගෙඩියක් කියලා කියන්නේ නැහනේ. අර අඹ ගෙඩියක ස්වභාවය තීරණය කරන ධර්මතාවය මේ ලෝකේ කියන බීජ නියාමය. මිනිස්සයයි කොටියයි ඔබට පැටලෙන්නේ නැහනේ. මිනිස්සයාගේ අත් තියෙන විදිය කකුල් තියෙන විදිය ඒ සෑම මිනිස්සයාගේ එකයිනේ. අන්නේ ඒකීය ස්වභාවය. ඒකට කියනවා ඒක නියාමනය කරන්න මේ ලෝකේ බීජ නියාම. තේරුණාද? හරි. එතකොට දැන් හැබැයි මතක තියාගන්න මිනිස්සයාගේ ස්වභාවය කොටියාගේ ස්වභාවය ඒ ස්වභාවයන් ලෝකේ. මිනිස්සයා කොටියා බල්ලා පූසා අඹ ගෙඩිය දෙලුම් ගෙඩිය අඹ ගහ. එතකොට මේව තීරණය කරන්නේ බීජ නියාමය. හැබැයි අඹ ගහෙන් ගහට වෙනස්නේ. දැන් මේ අඹ ගහේ අතු බෙදලා තියෙන විදිහ නෙවෙයි තව ගහක් තියෙන්නේ. ඒ වගේම මේ අඹ ගෙඩියට වඩා මේ අඹ ගෙඩිය වෙනස්නේ. මේ අඹ ගෙඩිය එකම ස්වභාවය වුණාට අඹේ කියලා අඳුරගත්ත දෙකම මේකට වඩා වෙනස්කම් මේකේ තියෙනවනේ. අන්නේ වෙනස්කම් තීරණය කරන ධර්මතාවය තමයි කම්ම නියාමය. කම්ම නියාමය. එතකොට මේව හැදිලා තියෙන්නේ සත්‍යම් පිණිසයි. එතකොට කම්ම නියාමයෙන් තමයි මිනිස්යාගේ ස්වභාවය එකයි. නමුත් කටහඬ වෙනස්. එයාගේ වර්ණය වෙනස්. මෙයා රෝගයක් ඇතුව ඉපදුණා මෙයා රෝගයක් ඇතුව ඉපදුන්නේ නැහැ. මෙයාගේ මුහුණේ ලපයක් තියෙනවා මෙයාගේ මුහුණේ ලපයක් නැහැ. මේ අඹ ගෙඩිය වෙනස්. මේකට වඩා මේක වෙනස්. හැබැයි එකම අඹ ගෙඩිය. මිනිස්සුયો ඉන්නවා ලෝකේ. ඔබට මිනිස්සුયો කියලා අඳුර ගන්න පුළුවන් බීජ නියාමයේ ඉඳලා. නමුත් එයාලගේ වෙනස්කම් තියෙනවා. මෙයාට කීකරු බිරිඳක් හම්බෙලා. මෙයාට කීකරු බිරිඳක් හම්බෙලා නැහැ. මෙයාට මුදල් තියෙනවා. මෙයාට මුදල් නැහැ. මෙයා රෝගියෙක්. මෙයාට රෝග නැහැ. මෙයා දුගියෙක්. මෙයාට දුගියෙක් නෙවෙයි. මෙයා මේ වගේ විවිධ දේවල්. ඉතින් ඔබලාගේ හදවතේ හට ගන්නා දුක ඔබ දන්නවනේ. මෙයා උදේ ඉඳලා රැය වෙනකම් වැඩට යන පුද්ගලෙක්. නිදහසක් නැහැ. මෙයා එහෙම නැහැ. මෙයාට නිදහස තියෙනවා. පින. විවේක සුවය, ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඥා. දැන් ඔබට ඕන වෙලා තියෙන්නේ මොකද්ද? තමන් පෙර කරපු පුණ්‍ය කර්ම වල විපාක ඇදලා ගන්න නේද ඕනි? එහෙනම් මොකද්ද ඔබ කළ යුත්තේ? මේ දැවැන්ත කතාවක් කියන්න යන්නේ ගොඩාක් වටිනා හොඳට අහගෙන ඉන්න. දැන් කම්ම නියාමයෙන් ඔබේ පින අදිනවනේ. දැන් හිතන්න ඔබ වගේද එහා පැත්තේ ගෙදර මිනිස්සයා? නෑ. දැන් හිතන්න ඔබ වගේද එහා පැත්තේ ගෙදර මිනිස්සයා? නෑ. දැන් බලන්න මේ විවිධාකාර මිනිස්සු ඉන්නවා. මෙයාගේ තියෙන මෙයාට ලැබිච්ච දේවල් මෙයාගේ ජීවිතේ හට ගන්නා සැප දුක වෙනයි. මෙයාට ලැබිලා තියෙන දේවල් මෙයාගේ ජීවිතේ හට ගන්නා සැප දුක වෙනයි. මෙයාගේ වෙනයි. එතකොට විවිධාකාර මිනිස්සුන්ට ලැබිච්ච දේවල් වෙනයිනේ. එතකොට ලෝකේ කම්ම නියාමයේ හැමෝටම අසාධාරණයක් කරනවද?
නෑ. ඒ අය කරගත්තු දේවල් තමයි එයාට ලැබිලා තියෙන්නේ. ඒ අය කරගත්තු දේවල් තමයි එයාට ලැබිලා තියෙන්නේ. එහෙනම් අපි දක්ෂ වෙන්න ඕනේ මොකටද? අපි පෙර කරපු හොඳ දේවල් වල පුණ්‍ය කර්ම වල විපාක ඇදලා ගන්න. එතකොට තමයි අපේ ආයුෂය, වර්ණ, සැප, බල, ප්‍රඥා, අපේ නිරෝගීකම, නිදහස මේ දේවල් උරම වෙන්නේ. අපිට ධනය ලැබෙන්න පටන් ගන්න. ඔබ නිකන් ඔය යන ජීවිතේම ගත කරන් ගියා කියලා ඒක වෙන්නේ නැහැ. දෙවියන්ට මල් වට්ටිය තිබ්බා කියලා නැත්නම් වීදුරුවකට මල් තිබ්බා කියලා මහා පරිමාණයෙන් පිනවදි වෙයිද? නැහැ. කොහොමද එහෙනම් අපි මේක කරන්නේ? පින අවදි කරන්න නම් බලයක් ඕනේ, පවර් එකක්. ඒ බලය කොහොමද හදන්නේ? එන්නේ කතාවේ මම කියලා දෙන්න හදන්නේ. ඊටාම කෙටියෙන් කියලා දෙන්නේ. මේක කරන ආකාරයන් ගොඩාක් තියෙනවා. ඒ ගොඩාක් දේවල් කියලා දෙන්න ඕනි. ඒ කියන්නේ මම මේ කියලා දෙන්නේ චූටි ඉඩමකින් පොඩි උදාහරණයක් අරගෙන කියලා දෙන්නේ. දැන් බලන්න මේ කාන්තාව ඉන්නවා. මෙයා ඉන්දියාප්ප වට්ටි විකුණලා තමයි ජීවත් වෙන්නේ. එහෙම හිතන්නකෝ. මෙයාට හොඳට මුදල් හම්බ වෙනවා. මෙයා වෙන සෙරෙප්පු හරි මොනවා හරි විකුණනවා නැත්නම් මෙයාගේ සැමියාට හොඳට මුදල් හම්බෙන්න පටන් ගන්න මෙයා සතුටින් ඉන්නවා. මෙයා ඉන්දියාප්ප වට්ටි විකුණලා තමයි මුදල් උපයන්නේ. ඔන්න බලන්න කරන වැඩේ. දැන් අවසානට මම මේ කියන ක්‍රියාව කරාට පස්සේ මෙයාට වඩා ගොඩක් මෙයා සතුටින් ඉන්න පටන් ගන්නවා. මෙයාගේ පිනවදි වෙන්න ගන්නවා. මෙයාට මීට වඩා අර ඉන්දියාප්ප වට්ටි කියන දේවල් හදන්න තව මිනිස්සු එකතු වෙන්න පටන් ගන්නවා. තව මෙයාට වෙන ව්‍යාපාරික අවස්ථාවක් එනවා. මම දන්නේ මෙයා අවසානට නිදහස කියන දේ භුක්ති විඳිනවා, සතුටින් ජීවත් වෙනවා. මෙයාට ලොතරැයියක් ඇදෙනවා වෙන්න පුළුවන්. මම දන්නේ ඒක මට කියන්න බෑනේ කොහොමද මතුවෙන්නේ කියලා. හැබැයි මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද පිනවදි කරලා මේ විශිෂ්ට තත්ත්වයට ආවේ කියලා. හොඳට අහගෙන ඉන්න. ඔන්න දැන් මේ කාන්තාව. හරි. දැන් මේ කාන්තාව මෙහෙමයි කරලා තියෙන්නේ. මේ කාන්තාවගේ කලින් ජීවිතය ගත කරගෙන ගියපු විදිහට පින අවදි වුන්නේ නැහනේ. නේද? කනවා බොනවා ඉන්දියාපු වට්ටි ටික වියනවා මිනිසුන්ට විකුණන එහෙමනේ හිටියේ. දැන් මෙයාට එකවරම හිත පහල වෙනවා. දැන් වෙනදත් මෙයා කාලි වෙලා ඉතුරු ටිකේම සත්තුන්ට දැම්මා කුරුල්ලෑලි වලට එහෙම දැම්මා. දැන් මෙයා මේ කතාව දැනගන්නවා. මෙයා මොකද දන්නව කරන්නේ? බත් මුට්ටිය උයන්නෙම මෙන්න මේ චේතනාවෙන්. දැන් හිතන්න අපේ තාත්තටයි අම්මටයි දරුවෝ ගැන මොනවද හිතෙන්නේ? උදේ පාන්දර අම්මයි තාත්තයි උයලා කාලා බීලා දරුවෝ අමතක වෙනවද? අමතක වෙන්නේ නැහනේ කවදාවත්. අමතක වෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි මෙයා බත් මුට්ටියක් උයනවා. උයනකොටම කුරුල්ලන්ට සත්තුන්ට කියලා වෙනම දානවා හාල්. හොඳට අහගෙන ඉන්න මේක. ඔබ කලබල වෙන්න එපා. ඔබට මේ දැනුම නැහැ. ඔබ හිතන් ඉන්න විදිහට ඔබ හිතන එකයි මම මේ කියන්නේ කියලා වීඩියෝ එක බලන්න නැතුව ගියොත් එහෙම ලොකු විනාශයක් කරගන්නේ. එහෙනම් හොඳට අහගෙන ඉන්න. තාම කතාව ඉවර නැහැ. බත් මුට්ටියට හාල් ටිකක් දාලා ඉවරලා ඒක තම්බලා ඉවරලා බත් හැඳි 5ක් විතර අර මිනිස්සෙක්ගේ බෙදෙන බත් එකක් විතර වෙනම වෙන් කරනවා. තේරුණාද? උදේ බත් මුට්ටිය, දවල් බත් මුට්ටිය මහා පුදුමාකාරයි ගන්න මේක. දැන් මෙයා දරුවන්ට වගේ වෙන් කරලා කුරුල්ල ඇල්ලක් හදලා ඒකට දානවා. මේ මුලින් පටන් ගන්න පියවර විතරයි පළවෙනි පියවර මේක. දැන් ඒතකොට මෙයාගේ හදවතේ හැම වෙලේම කෙහෙ ගෙඩියක් කන්නත් බෑ තනියම. දැන් කෙහෙ ගෙඩියක් කටට දාගන්නකොටම මං විතරක් තනියම කන්න එක හරිය නෑ. දරුවන්ත් ඉන්නවා. දැන් ඔබ දරුවන්ට තියෙන ගෙදර වගේ ඒ වගේ කුරුල්ල ඇල්ලටත් කෑල්ල හපලා ඉවරලා දැන් මෙච්චර කල් දරුවන්ට සැලකුවා කියලා මහා පිනක් මතුන්නේ නෑනේ. ඒක තමයි ඇත්ත. ඒ හින්දා මොකද කරන්න ඕනේ? පින්කාරයෝ හොයන්න ඕනේ ඔයා. පින්කාරයෝ දැන් ගවේෂණය කරන්න. ඔයාගේ වටේ පින්කාරයෝ දැන් වට කරගන්නයි හදන්නේ මේ. තාම කියලා ඉවර නෑ හොඳට අහගෙන ඉන්න. කෙහෙල් ගෙඩි භාගයක් කාලේ ඉතුරු කෙහෙල් ගෙඩි භාගයක් ගිහිල්ලා ලෑල්ලට දානවා. ගස්ලපු කෑල්ලක් හම්බ වෙනවා. ගස්ලපු ගෙඩියක් ගෙදරට ගේනවා. ඒකෙන් අර මිනිස්සුන්ට දෙනා වගේම කෑල්ලක් අලුත් කෑල්ලක් කපලා ගිහලා තියනවා කුරුල්ල ඇල්ලේ. මෙන්න මේ විදිහට කාලේ වෙලා ඉතුරු ටික නෙවෙයි කාල වෙලා අප්පිරිය වෙලා ඉවරලා ඉතුරු ටික තිබ්බහම ඒ කියන්නේ ඔබට ලැබුණොත් දෙන්නේ නැහැ කියන එකනේ. දැන් හිතන්නකෝ අපි කාලේ වෙලා ඉතුරු ටිකෙන් පොඩ්ඩක් ලස්සනට කෙහෙල් කණක්ම තියනවා වෙන්න පුළුවන් ඒත් වැඩක් නැහැ. ඒ කියන්නේ ඉතුරු ටික කෙහෙල් කණක් තිබ්බත් වැඩක් නැහැ. ඒ කියන්නේ ඔබට ලැබුණොත් එහම ඔබ හොඳට භුක්ති විඳලා අනිත් අයට දෙන්නේ. ඒ ස්වභාවය තුල ඔබ ගාවට එන්නේ නැහැ කවදාවත් ලබන්න සුදුසු කට්ටිය එන්නේ නැහැ. මොකද ඒක සාර්ථක නැහැ. ඔබ කනකොටම නොදී නොකන ස්වභාවයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔබට තියෙන්නම ගෙදර බත්තට දෙකයි නම් බත්තට එකක් දෙන්න ඕනේ. අන්නේ ස්වභාවය. මුලින් පටන් ගත්තීමේ නැතිබරියට මේක එන්නේ. මම කියන දේ හොඳට අහගන්න. නැතිබරි කෙනා කොහොමද ඉහළට යන්නේ කියන කාරණාව. එතකොට ඔන්න බලන්න මුලින්ම මයිනෙක් එනවා. ගිරවෙක් එනවා. ලේනෙක් එනවා. දැන් ටික ටික මෙයා දෙන්න පටන් අරන්. දැන් මෙයාට උදේ පාන්දරම මතක් වෙන්නේ සත්තු. දරුවන්ටත් දෙන්න ඕනේ සත්තුන්ටත් දෙන්න ඕනේ. එතකොට මෙයා උදේ පාන්දර වත්තු යන්නේ සත්තුන්ටයි මිනිසුන්ටයි ඔක්කොටම. ඒ බත්තු එළිවල උණ්ඩ දාන අනිවාර්යෙන්ම. අන්න බලන්නකෝ මේ සත්තු ටිකේ චිත්තසංතානයේ ඒ සිතේ හට ගන්නවා මොකද්ද? මං අනිවාර්යෙන්ම යන්න ඕනේ උදේ පාන්දර මතක් වෙන්නේ මේ මෙයාගේ නම බලන්න. මෙයාගේ නම නිරෝෂණං.
නිරෝෂාගේ ඉඩම මතක් වෙන්නේ. එතකොට පින තියෙන සත්තු පොළොව ආහාර ඉඩම් ගොඩකට පියාඹලා ගිහලා කෑම හොයාගන්න වා කියන්නේ ගොඩක් පවනේ සත්තුන්ගේ නිදහසක් නැහැනේ. හැබැයි නිරෝෂාගේ ඉඩමට ගාවට එන්නේ පින්කාර සත්තු. ලබන්න සුදුසු සත්තු ඔක්කොම ලෑල්ලේ තියෙනවා. කන්න විතරයි තියෙන්නේ. අවසානට නිරෝෂා ලෑලි 2 3 හදලා. එතකොට නිරෝෂාගේ ඉඩමට ගොඩාක් සත්තු වෙන්න පටන් ගන්නවා. පොඩි පොඩි සත්තු වර්ග ගොඩාක් එන්න පටන් ගන්නවා. එතකොට මේ සත්තුන්ට ලැබෙන්නේ නිරෝෂා හින්දාද? ඔව් ඒ පළවෙනි හේතුව. හැබැයි මතක තියාගන්න සත්තුන්ට ලැබෙන්නේ එයාලගේ පින හින්දා. නිරෝෂාගේ ඉඩම හම්බෙන්නේ ඒ හැමදේම වෙන්නේ එයාලගේ පින හින්දානේ. එතකොට එයාලා හැමදේමත් එන්න පටන් ගන්නවා. දැන් ගොඩක් ලේන්නු 50යි, මයිනෝ 500යි, ගිරව් 500යි ඔය වගේ ලොකු ආයෝජනයක් පටන් අරගෙන මාස 3-4ක් යනකොට උන්ගේ හිතවල දරුවෝ වගේ උදේ පාන්දර ඔක්කොම එනවා මේ වත්තට. දැන් නිරෝෂා අනිවාර්යෙන් උයනවා. කෙහ ගෙඩියක්වත් කන්නේ නැහැ. ඒ කියන්නේ මෙයාලට දෙන්න ඕනි කියන එක. ඉතුරු වුණොත් දෙනවා කියන කෙනාගේ චිත්තසංතානය අරකට ගැලපෙන්නේ නැහැ. ඉතුරු වුණොත් නේ දෙන්නේ. ඒක හරියන්නේ නැහැ. ඉතුරු වුණොත් දෙනවා කියන මනස තියෙන තාක්කල් ඔබට ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔබ කවදාවත් ඉතුරු වුණොත් කියන ස්වභාවය තුළ මුදල් ඔබට ලැබුණට වැඩක් නැහැ. ඔබ ඒව දෙන්නේ නැහැ. ඔබ අතිරික්තයමනේ දෙන්නේ. තේරුණා මම කියන එක හොඳට හිතන්න. නැති බැරි කෙනාට ඉතුරු වුණොත් දෙනවා කියන මනස දැන් කෙහෙල් ලැවරියක් ගේනවා. කෙහෙල් ලැවරි කෙහෙල් ගෙඩි ටිකක් කාලේ ඉවරයි. ඒකට කන්න කවුරුත් නැති හින්දා දානවා සත්තුන්ට. වැඩක් නැහැ. වැඩක් නැහැ. ඒ කියන්නේ කවුරු කන්න හිටියනම් ඔබ එයාලට දෙනවනේ. ඒ කියන්නේ ඔබට කන්න පුළුවන් නම් ඔබ කනවනේ. තේරුණා? ඉතින් අර ඔබේ පින උපරිම භුක්තිය විඳලා ඉවරලා ඉතුරු බාහිර විසිකන්න දින්න ටිකනේ දෙන්නේ. දැන් ඒ වගේ නෙවෙයි. ඔබ කෙහෙල් ඇවරිය ගත්තු ගමන්ම ඔබ විතරයි නම් ඉන්නේ කෙහෙල් ඇවරියෙන් කඩනවා. ඔබ කෙහෙල් ගෙඩි 3ක් විතර තියන ඔක්කොම කඩලා ඔක්කොමකින් සතුටුන දෙන්නේ. අන්න ඒ ස්වභාවය මම මේ කියන්නේ. ඒ කියන්නේ ඔබට කණ්ඩ තියෙන එකෙන් ප්‍රමාණයක් කැප කරන්න පුළුවන් ස්වභාවයක් හදවතේ හැදෙන්න ඕනේ. ඒ හදවතේ හැදෙන වටිනාකමත් එක්ක තමයි ඔයාමත අර සත්ව රඳා පවතිනවා කියන ධර්මතාවයේ නියාම ධර්මය ඉස්මතු වෙන්න අවශ්‍ය බලය ක්‍රියාත්මක වෙන්නේ. අයියේ. අර සත්‍යයන්ට ලැබෙන්නේ ඔබට ලැබුණොත්නේ. ඒ සත්‍යෝ මහා පින්වන්තයෝ 500ක් ඔබ මත රඳා පවතිනවා. පින්වන්තයෝ 500ක් ඔබ මත රඳා පවතිනවා. ඔබේ හදවතෙත් උන්ට දෙන්න ඕනි කියන ස්වභාවය අනිවාර්යෙන් තියෙනවා. දරුවන්ට අම්මා වගේ. දරුවන්ට තාත්තා වගේ. දැන් මොකද වෙන්නේ? දැන් මොකද වෙන්නේ? ඔබට ලැබෙන්න පටන් ගන්නවා. මොකද ඔබට ලැබුණ නැත්නම් උන්ට ලැබෙන්නේ නැහැ. අනික උන්ගේ හදවතේ දැන් දැවන්ත ශක්තියක් හැදිලා තියෙන්නේ. මතකයක්. මේ ඊඩමට මෙන්න ඕනි කියලා උදේ පාන්දර එන ඔක්කොම. ඉතින් ආවට පස්සේ ඔබට ලැබිලා තියෙන්නේ බෑ ඔබට දෙන්න. අන්න බලන්න අර සත්‍යයන්ගේ පිනට නියාම ධර්ම වලින් මේ ලෝකයේ ඔයාගේ පෙර මතුවෙන නොතිබිච්ච පුණ්‍ය කර්ම වල විපාක ඉස්මතු වෙන්න පටන් ගන්නවා. අවදි වෙන්න පටන් ගන්නවා. දැන් ඔබ කලින් ජීවිතේම ගත කරගෙන හිටියනම් ඕක වෙන්නේ නැහැ. ඔය මං එක පැත්තක් විතරයි කිව්වේ. තේරෙනවද? ඊට වඩා තව පැති ගොඩක් තියෙනවා හදාගන්න. ඒ කියන්නේ කන තැන් වල බොන තැන් වල යාළුවොත් එක්ක අම්මලා තාත්තලාත් එක්ක තව ගොඩාක් පරිසරයක් තියෙනවා. දුරකථන භාවිතා කරන තැන පවා ලොකු පරිසරයක් තියෙනවා. ඒ ඔක්කොම කියන්න අමාරුයි. නමුත් ඔබලට මං ඉංගියක් දුන්නා. මේ ඉංගිය ගැන පොඩ්ඩක් හිතන්න. එතකොට ඔබට ලැබුණොත් නේද උන්ට ලැබෙන්නේ? උන් පින්කාරයි, උන් පුණ්‍යවන්තයි, උන්ට ලැබිය යුතුයි. ඒ හින්දා ඔබට ලැබෙන්න පටන් ගන්නවා. ඔබට ලැබුණොත් තමයි උන්ට ලැබෙන්නේ. ඒ හින්දා අනිවාර්යෙන් ඔබට කලින්ට වඩා ලැබෙන්න ගන්නවා. දැන් බලන්න මෙයාට වඩා ලැබෙනවා. තේරුණාද? දැන් ඔබට මොකද්ද කරන්න පුළුවන්? දැන් කෙහෙ ගෙඩි 5ක් කාලා සත්තුන්ට ගොඩක් දෙන්න පුළුවන්. දැන් ඔබට කන්න පුළුවන් ප්‍රමාණයත් වැඩි වෙනවා. දැන් ඔබට ගොඩක් සැප විඳින්න පුළුවන් ටිකක්. ඉතින් ඒ හින්දා මතක තියාගන්න මේක ගොඩාක් වටින ක්‍රමවේදයක්. මම ඊටාම කෙටියෙන් කිව්වේ. ඒ වගේම මම ඔබලට ආරාධනා කරනවා සූර්යකාණ්ඩේ ශිල්ප ශාස්ත්‍ර වැඩපිළිවෙලත් එක්ක එකතු වෙන්න කියලා. ඔබලට මේ වීඩියෝ එකේ පේනවා තියෙන අංකයක්. මේ අංකයට WhatsApp කරා පණිවිඩයක් දාලා විස්තර ඉල්ල ගන්න. විස්තර හම්බෙයි. ඒ වැඩපිළිවෙලට හැබැයි මුදලින් දායකත්වයක් ගන්නවා. මුදලින් දායකත්වයක් ගන්න නැතුව කාලියුපේ ගන්න බෑනේ අපිට මේ උගන්වන්න. ඉතින් මේ වැඩපිළිවෙල මගේ අරගන්න එපා. ගොඩාක් වටින එකක්. ගොඩාක් වටින කාරණා ටිකක් කියලා දෙන්නේ ජීවිතේ සාර්ථක කරගන්න. ප්‍රායෝගික තමන්ගේ ජීවිතේ පෙර පුණ්‍ය කර්ම වල විපාක. භාවනාව කියන දේ පව හරියට කරන්නේ කොහොමද? තමන්ගේ නාසයට වදින හුස්ම රැල්ල අඳුර ගන්න උත්සාහ කරනවා. මේක අඳුර ගන්න බෑ. ඇයි මේ අපිට භාවනා කරන්න බැරි? ඇයි මේ හුස්ම රැල්ල දැනෙන්නේ නැත්තේ? මේ කාරණා ගැන ගොඩාක් සාකච්ඡා කරනවා. මං හිතනවා ඔයාලට ගොඩාක් වැදගත් තමන්ගේ සතුට සැනසීම බලය ඉස්මතු කරගන්නේ කොහොමද? නැත්තම් ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා තවත් විදිහකට කියනවා නම් තමන් පෙර කරපු පින අවදි කරගන්නේ කොහොමද? ඒකට අවශ්‍ය පරිසරය සකස් කරගන්නේ කොහොමද? මේ නියාම ධර්මත් එක්ක අපි හැප්පෙන්නේ කොහොමද කියලා දක්ෂ විදියට හැප්පෙන්නේ කොහොමද කියන කාරණාව උගන්වන ඊටාම වටිනා ඉගැන්වීමක් තමයි සූර්යකාණ්ඩේ ශිල්ප ශාස්ත්‍ර කියලා කියන්නේ. ඔබලාට ගොඩාක් වැදගත්යි. මම ආරාධනා කරනවා අපි තව දින කීපයකින් කණ්ඩායමක් පටන් ගන්නවා. ඔබලා සම්බන්ධ වෙලා බලන්න. මේක ඔබලාගේ ජීවිතයට පාඩුවක් වෙන්නේ නැහැ. ඒ ශිල්ප ශාස්ත්‍රය හරහා ඔබලාට ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි.
ඒ හැරුණකොට මට පුළුවන් වෙලාවට මේ නාලිකාවෙත් මම වීඩියෝ එකක් දානවා. මේ වීඩියෝ වලට ගොඩක් වැදගත්තේ අද කියලා දුන්න කාරණාව ඔයාලා තනියම හිතලා බලන්න. ඔයාලගේ ජීවිතයට ගොඩාක් වැදගත්තේ තමන්ගේ පෙර පුණ්‍ය කර්ම වල විපාක ඉස්මතු කරගන්න. හොඳයි එහෙනම් මම මේ දේශනාව නවත්තන්නම්. අවසාන වශයෙන් ඔබ හැමදිනාටම නිරෝගිමත් දීර්ඝායුෂයක් ලැබෙන්න කියලා අදිෂ්ඨාන කරනවා. ඔබ හැමදිනාටම